Hi guys, කොහොමද ඔයාලට? ඉතින් 2025 දෙසැම්බර් 23 වෙනිදා එයාපෝට් එකේ විස්තරය තමයි මම ඔයාලට මේ පෙන්නන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩෙකරේෂන්ස් ඒගොල්ලෝ සෙටප් කරන ගමන් ඉන්නේ. මෙතන ඉස්සරහා පේනවා මේ කට්ටියක් ඇවිල්ලා සෙටප් කරන ගමන් තමයි තියෙන්නේ මේ අද වෙනකොට. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 23 වෙනිදා. ඉතින් ලස්සන ඩෙකරේෂන්ස් වගේක් දානවා. බලාගන්න පුළුවන්. මට ලස්සනයි. ඉතින් මේ එළියේ ඩෙකරේෂන්ස් ටික තමයි හදන ගමන් ඉන්නේ. ඇතුලේ ඩෙකරේෂන්ස් අපි දැන් ඇතුලට ගිහලා බලමු. එළිය බලන්න පුළුවන් ලස්සන ඩෙකරේෂන්ස් ඔය ලයිට් වලට දාලා තියෙනවා. මෙතන වර්කර්ස්ලා වගේ ඇවිල්ලා ඒගොල්ලෝ ඩෙකරේෂන්ස් ස්ටෝල් කරන ගමන් තමයි ඉන්නේ. බලන්න පුළුවන් ඔයාලට. දැන් ඒගොල්ලෝ කොහොමද ඒව හයි කරන්නේ කියලා. හරියනම් මම ඇතුලට. ඉතින් ආවා පළවෙනි සිකියුරිටි චෙකින් එකෙන් පස්සේ ඇතුලට පාස්පෝර්ට් චෙක් කරලා ඒගොල්ලෝ අපි අතුලට ගන්නවා. ඉතින් මොකද දන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද කියලා charges ගන්නේ USD වලට. අපි බලමු 313යි USD එක කොමර්ෂල් බැංක් එකේ මම හිතන්නේ තෝමස් කුක් එකේ තේ ගාන වෙන්නේ නැති බලමු. ඔව් ඒකේ 313යි US ඩොලර් එක පොඩ්ඩක් අප් වෙලා තියෙන්නේ මේ දවස්වල. බලන්න ලස්සන ඩෙකරේෂන්ස් ටිකක් තියෙනවා. එළිය ඩෙකරේෂන්ස් හයි කරන ගමන් තිබ්බේ. එතන තියෙන ලස්සන ඩෙකරේෂන්ස් වගේක් හයි කරලා ඉවරයි. එයාපෝට් එක බිසි නෑ අද. ලොකු සැනගක් නෑ. බලාගන්න පුළුවන් එයාපෝට් එකේ ලොකු බිසි එකක් නෑ. පළවෙනි සිගරට් ගේට් එකෙන් ආවම තියෙනවා මෙතන ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් ගහලා ගයිස්. හොට්ට ලස්සනයි ඒක. ෆ්ලයිට් එක විනාඩි 25ක් ඩිලේ. ඉතින් මේ අලුත් මේකක් ඕපන් කරලා තියෙනවා 85 to 98 කියලා ගයිස්. පළවෙනි පාර තමයි මෙතනට යන්නේ මම. ඒක කස්ටම් එක මේ අස්සේ යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු මම. Online check-in. Check-in වෙලා ඉවරයි guys. අලුත් ගේට් ටිකක් මෙතන 85 ඉඳලා 95 වෙනකන් කොහෙද තියෙනවා. ඉතින් ඊට පස්සේ කෙලින්ම ඉමිග්‍රේෂන් එකට යන්න තියෙනවා මෙතනින්. ඉස්සර මෙතන තිබ්බේ මේ ඒක වහලා මෙතන ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් ගේට් එකක් හදලා තියෙනවා. ඒක හත්තල හොඳ දෙයක්. ඉතින් හොඳයි මේ තොර ට්‍රැෆික් එකත් අඩු කරන්න පුළුවන්. මම හිතන හොඳ දෙයක්. හරි එහෙනම් අපි ඉමිග්‍රේෂන් එකට පස්සේ අම්මෙමු මම අද තමයි දැන් නොවැම්බර් මාසෙද්දි මම ඔය ගේට්ස් තිබ්බේ නැහැ. මේ දැන් තමයි හදලා තියෙන්නේ දෙසැම්බර් වල. Passengers on Malaysian Airlines MH1782 to Kuala Lumpur. Please clear your baggage at customs. Check-in at counters number 28, 29, 30, 31 or 32. Complete immigration form. ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරලා ආවා guys. දැන් පොඩ්ඩක් මෙතන ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ. උපවාස එහෙම තියනවා ක්‍රිස්මස් එකට. ලස්සනට සලසලක් තියනවා උඩ ක්‍රිස්මස් එකට.
බලා ගන්න පුළුවන්. Dia lagi salah. Then what you say? Guys, yang ඇතුළට මේ ලස්සනට සරසලා තියෙනවා ඉතින්. ඇතුළට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේක තමයි ලංකාවේ පොඩිම ෆුඩ් සිටි එක. මම ඉතින් කලින් වීඩියෝ වලත් පෙන්නලා තියෙනවා. ලංකාවේ පොඩිම ෆුඩ් සිටි එක. කාගිල්ස් ෆුඩ් සිටි කියලා ගහලා තියෙනවා එතන. ඉතින් බලා ගන්න පුළුවන් මෙතන මේ ලස්සන ඩෙකොරේෂන් එකක් ගහලා තියෙනවා. මේක 2024 මට මතකයි මම යද්දී ඒත් 23 වෙනිදාම තමයි 2024 මම ගියේ එයාපෝට් එකේ. ඒතරත් මෙතන ඩෙකොරේෂන්ස් එකක් තිබ්බා ලස්සනට සරසලා. ඉතින් මේ අලුත් දේ තමයි මෙතන මේගොල්ලෝ ක්‍රිස්මස් අර මේ සෝන්ග්ස් කියනවා. ඉතින් ඒක ගිය අවුරුද්ද තිබ්බේ නෑ. 23 වෙනිදා තිබ්බේ නෑ. මම ඊට පස්සේ තිබ්බත් දන්නේ නෑ. 23 වෙනිදා තමයි යද්දී තිබ්බේ නෑ. ඉතින් මේ මෙදා පාරන ලස්සන පාට ලස්සනයි. ලස්සනට මේ සින් කරනවා. ඉතින් මම ගෙදර පොඩි වෙලාවක් හිටියා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ගොඩක් වෙලා ප්ලේ කරුවා. මෙතන මේ අයිඩ පැයක් කමාරක් විතර මේ හෝල් එකේ මෙතන ට්‍රාන්සිට් හෝල් එකේ. ඉතින් එතකොට සෑහෙන වෙලාවක් ඒගොල්ලෝ ප්ලේ කරනවා. ඉතින් ලයිව් මියුසික් තමයි මේ සින් කරන්නේ ප්ලේ කරන්නේ. ඉතින් පට්ටම ලස්සනයි. ඉතින් හොඳ දෙයක්. ඉතින් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකට මේ වගේ දේවල් තමයි ඇත්තටම කරන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අර බැංකොක් වල මම දැක්කා මේ ගිය අවුරුද්දේ මම ඒක වීඩියෝ එක දාලා තියෙනවා. ඕන කෙනෙක් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන ඒගොල්ලෝ එස්කලේටර් එක දාලා තිබ්බේ. ඉතින් මෙතනත් දාලා තියෙනවා මේ ලස්සනට සරසලා ඒ වගේම සරසලා. ඉතින් මේක යද්දී මේ අර ඒක අමුතුම මාර ෆීලිං එකක් තියෙන පට්ටම ලස්සනයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සරසලා තියෙන එක ඇත්තටම මේ වගේක් ඒතකොට මේ ගොඩක් ෆොරිනර්ස්ලාට අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් එතකොට මේ ඉබේම ප්‍රොමෝට් වෙනවා ලංකාව. ඉතින් මේ ඇත්තටම මේ වගේ දේවල් අගය කරන්න ඕන. අර දේවල් වලට වැරදි කියන වගේම. ඉතින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ගියා ගේට් එකට. ගේට් එකට ගිහිල්ලා ඒ ගේට් එක යද්දිත් ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ලස්සනට සරසලා පට්ට විදියට තියෙනවා. ඉතින් මේ චයිනාවල ඉඳන් ලංකාවට උදව් කරන්න ආපු කට්ටියක් තමයි රතු පාට ඉඳගෙන යන්නේ. අතන ඉස්සරහත් කලින් එක්කේ කට්ටියම තමයි. ඒගොල්ලොත් බැංකොක් වලින් තමයි ට්‍රාන්සිට් උනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ රට ගම් වතුරෙන් දිට්වා නිසා ගම් වතුරේ යට වුණු ප්‍රදේශවල උදව් කරන්න තමයි එන්න හිටියේ. ඉතින් මේ මම ගේට් එක මුලින්ම බ්‍රාවෝ 10 තිබ්බේ. ඊට පස්සේ ගේට් එක මාරු වුණා. ඊට පස්සේ ඇල්ෆා 2 වලට මාරු වෙලා දැන් මේ ඇල්ෆා 2 වලට යන්න තමයි මේ දැන් මෙතනට වෙලා ඉන්නේ. ගේට් එක ඉතින් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න. මම හොඳ වෙලාවට භාගයක් විතර තියෙද්දි තමයි චේන්ජ් එක ටක් ගාලා ආවා. ඉතින් මේ වගේ ගේට් චේන්ජ් වෙන්න පුළුවන්. ඉතින් ෆ්ලයිට් ඩිලේ වුණාම ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඇවිල්ලා ෆ්ලයිට් එකට යන අවසාන හරිය තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. ඔයගොල්ලෝ මේ චෙක් ඉන් වුණාට පස්සේ ගේට් එකට ගිහිල්ලා අනවුන්ස්මන්ට් එකක් දුන්නොත් අනිවාර්යයෙන්ම ගේට් එක මාරු වුණා කියලා මේ ගේට් එක හරියට අහගෙන යන්න. නැත්තම් ස්ක්‍රීන් එකේ දාලම ඉතින් ඒකින්ද නැත්තම් ගිහිල්ලා එතන රෂ් එකේ නෝ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්න ෆ්ලයිට් එකට දැන් මේ රිමෝට් බෙහෙකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ස්ටෑට් එකක් ගහලා තියෙන්නේ. ඒ හින්දා ස්ටෑගෙන් යන ගමන් ඉන්නේ. මගේ සීට් එක තිබ්බ ඉස්සරහා ඉතින් පිටිපස්සේ තමයි මට එම්බාක් කරන්න ඇතුළට යන්න හම්බුනේ. ඉතින් පිටිපස්සේ ඉඳලා ආයෙ ෆ්ලයිට් එක ඉස්සරහට යන්න ඕන. මේ වගේ වෙලාවල් දේවලුත් වෙනවා ඉතින්. ගන්න නැහැ ඒක. ඔයගොල්ලෝ අපි එම්බාක් කරන විදිහ තමයි නැත්තම්
පැසෙන්ජර්ස්ලා දාගෙන තමයි. ඉතින් හරි එහෙනම් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු guys. එහෙනම් ගිහින් යන්න ඕනේ. හැමෝටම good day, goodbye and merry Christmas.